Hello everyone. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අලුතින් ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරන අලුතින් ඉගෙන ගන්න ගොඩක් අයට සමහර වෙලාවට පැටලෙන මෙන්න මේ verbs තුන. see, look, watch කියන verbs තුන use කරන්න ඕනේ මොන තැන් වලටද කියලා හරියටම හොයාගන්න විදිය. මේ තුනෙන්ම එක වගේ අදහසක් නේ කියවෙන්නේ බලනවා, දකිනවා, පේනවා වගේ අදහස් ටිකක් නෙන්නේ. ඉතින් මම දැකලා තිනවා අලුත් ලර්නර්ස්ලා ගොඩක් වෙලාවට මේවා use කරන විදිය පටල ගන්නවා. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ තුනේ සරලම භාවිතයන් ටික. මේකේ part 2 එකකුත් තියෙනවා. මම ඒ වීඩියෝ එක ගැන ඔයාලට අවසානයේට කියන්නම්. හරි. අපි මුලින්ම බලමු අපි පළවෙනි verb එක මොකද්ද? see. see කියන එක අපි use කරන්නේ අපි මොකක් හරි දකිනවට. ඒ කියන්නේ අපි හිතලා මොන හරි දෙයක් දිහා බලනවට බලන් ඉන්නවට නෙවෙයි අපි මොකක් හරි දකිනවා. අහම්බෙන් දකිනවා. හිතන්නකෝ ඔයාලා මම ඊයේ ආව මාකට් එකේදී දැක්කා. මම දැක්කා කියලා කියන්නේ මම බැලුවා බලන් හිටිය කතා නෙවෙයි. මේ කියන්නේ මං ඊයේ ආව දැක්කා. එතකොට අපි කොහොමද කියන්නේ? Yesterday I saw you at the market. මෙතන saw කියලා කිව්වේ see එකේ past tense එක නිසා. ඊයේ දෙයක්නේ මං කියන්නේ. Yesterday I saw you at the market. ඊට පස්සේ මං කියනවා මං අද උදේ දේ දුන්නක් දැක්කා. Today morning I saw a rainbow. Today morning I saw a rainbow. මං අද උදේ දේ දුන්නක් දැක්කා. මේ කිව්වේ දකින්නවා දැක්කා කියන අදහස. ඒ වගේම තව එකක් තියෙනවා. ඒ තමයි පේනවා. දකින්නයි පේනවයි කියන එකේ ලොකු වෙනසක් නැහැ. ඒ වුණාට පොඩි වෙනසක් තියෙනවා කියලා ඔයාලට දැනෙනවනේ. මේ කියන්නේ පේනවා කියලා. දැන් හිතන්නකෝ ඔයාලා ඉන්නවා මුහුදයිනේ උස බිල්ඩින් එක. ඔයාලට කියන්න ඕනේ මට මුහුද පේනවා. කොහොමද අපි ඒකට කියන්නේ? I can see the sea. මේ පේනවා කියන එකේදී අනිවාර්යෙන් can see කියලා කියන්න ඕනේ. I can see the sea. ඊට පස්සේ හිතන්න කවුරු හරි හැංගිලා ඉන්නවා. ඔයාට කියන්න ඕනේ මට ඔයාව පේනවා කියලා. කොහොමද කියන්නේ? I can see you. I can see you. ඊට පස්සේ හිතන්නකෝ ඔයාට කියන්න ඕනේ මට අර අතන මොකක් හරි දෙයක් පේනවා. I can see something over there. I can see something over there. මට අතන මොකක් හරි දෙයක් පේනවා. හරි. ඒ විදිහට තමයි අපි see කියන එක use කරන්නේ. මේකේ තව කොටස් තියෙනවා. ඒක part 2 එකේදී කියන්නම්. ඊළඟට අපි බලමු අපේ දෙවෙනි verb එක මොකද්ද? look. look කියන එක අපි use කරන්නේ අපි මොකක් හරි දිහා උනන්දුවෙන් බලනකොට. පේනව දකින්නව නෙවෙයි අපි මොකක් හරි දිහා බලනවා. දිහා බලනවා කියන එක. ඔයාලා හිතන්නකෝ සමහර ටීචර්ස්ලා වලට කියනවනේ බෝඩ් එක දිහා බලන්න. look at the board. look at the board. නැත්නම් කොහොමද කියන්නේ මන් දිහා බලන්න. look at me. look at me. ඊට පස්සේ අපි කියනවා වටේ බලන්න හරිම ලස්සනයි. look around. it's so beautiful. අහස දිහා බලන්න ලස්සන තරුවක් තියෙනවා. look at the sky. there's a beautiful star. look at the sky. there's a beautiful star. ඒ වගේ අපිට මොකක් හරි දිහා බලනවා කියන තේරුම එන තැන් වලට look තමයි අපි use කරන්න ඕන. මෙතනදී අපි අර බලන්න ඕනේ මොකක් දිහාද කියලා කියන එක අපි at කියලා කියන්න ඕන. look at me, look at the sky, look at this dog ඒ වගේ. එහෙම නැත්නම් අපි බලන්න ඕනේ කොහෙද කියලා කියන්න ඕනේ. look down පල්ලෙහා බලන්න, look around වටේ බලන්න, look behind you ඔයාගේ පිටිපස්ස බලන්න අන්න ඒ වගේ. හරි. මම හිතනවා ඒක ඔයාලට ක්ලියර් වෙන්න ඇති. එහෙනම් අපි ඊළඟ verb එකට යන්. ඊළඟ verb එක තමයි watch. watch කියන එක නම් ගොඩක් අය කටපාඩම් කරගන්නවා. TV නම් watch, movie නම් watch ඒ විදිහට. හැබැයි අපි බලමු අපි ඇත්තටම මොන වගේ තැන් වලටද watch කියන එක use කරන්නේ කියලා. watch කියලා අපි කියන්නේ අපි මොකක් හරි පේනව දකින්නව නෙවෙයි, බලනවත් නෙවෙයි, අපි මොකක් හරි දිහා යම් වෙලාවක් බලාගෙන ඉන්නවා නම් ඒ කියන්නේ මොකක් හරි වෙනස් වෙන දෙයක් දිහා change වෙන දෙයක් දිහා අපි බලාගෙන ඉන්නවා නම් තමයි අපි watch කියන එක use කරන්නේ. සරලම උදාහරණය තමයි I am watching TV. මම TV බලමින් ඉන්නේ. Yesterday I watched a match. මම ඊයේ match එකක් බැලුවා. හෙට මම චිත්‍රපටයක් බලාවි. Tomorrow I will watch a movie. ඒ දැන් මේවට watch කිව්වේ අපි ඒව බලාගෙන ඉඳි වෙනස් වෙන නිසානේ. චිත්‍රපටියක්, මැච් එකක්, කොන්සර්ට් එකක්, මොකක් හරි පර්ෆෝමන්ස් එකක් අපිට කියන්න පුළුවන් watch කියලා. මොකද අපි ඒව දිහා යම් වෙලාවක් බලන් ඉන්නවා සහ ඒවා වෙනස් වෙනවා. හැබැයි මේ watch කියන එක TV, මැච් ඒ වගේ විතරක් නෙවෙයි වෙන විදිහකටත් use වෙනවා. ඒක මම
ඊළඟ වීඩියෝ එකේදී කියන්න. දැන් මම හිතනවා මේ verbs තුනේ සරලම භාවිතය ඔයාලට හොඳටම පැහැදිලි වෙන්න ඇති. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක හොඳට බලලා ඊළඟට මම description එකේ දාලා තියෙන link එක මේකේ part 2 එක ඒකත් අනිවාර්යෙන් බලන්න. මොකද එතකොට තමයි මේකේ සම්පූර්ණ knowledge එක එන්නේ. ඒ වගේම මම ආයෙත් කියන්නම් ඇයි මේ lesson එක ගොඩක් වැදගත් වෙන්නේ කියලා. ඔයාලා හිතන්නකෝ අපි watch කියන්න ඕන තැනට see කිව්වොත්, look කියන්න ඕන තැනට watch කිව්වොත් අපි කියන්න හදන අදහස නෙමෙයි සම්පූර්ණයෙන් වෙනස් meaning එකක් තමයි අහන් ඉන්න කෙනාට හැඟවෙන්නේ. උදාහරණයක් විදිහට ඔයාට කියන්න ඕනේ මම TV බලනවා කියලා. I watch TV. හැබැයි ඔයාලා මේකට I see TV නැත්නම් I look at TV කියලා කිව්වොත් සම්පූර්ණ වෙනස් අදහසක් නේද එන්නේ. I see TV කියන්නේ මම TV එකක් දකිනවා. කියන්නේ මම බලනවා නෙවෙයි මම TV එක දැක්කා වගේ එකක්. ඊට පස්සේ I look at TV මම TV එක දිහා බලනවා. I watch TV මම TV බලනවා. අන්න ඒක තමයි හරි. ඒ හින්දා අපි හරියටම දැනගන්න ඕනේ කොයි verb එකද මොන අවස්ථාවකටද use කරන්න ඕනේ කියලා. හරි. එහෙමනම් දැන් ඔයාලා මේ verbs තුනෙන්ම sentences හදලා comment section එකේ දාන්න බලන්න. ඊට පස්සේ මේක හොඳටම තේරුම් ගත්තට පස්සේ මේකේ description එකේ තියෙන part 2 එකටත් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලලා ඒකත් හරියටම තේරුම් ගන්න. හරි. එහෙමනම් part 2 එකෙන් හම්බෙමු. bye.